වගේ කණ්ඩායමට ඉන්න. සුදීර ආයි දවස් තුනකින් පන්සලට යනවා. ගියත් පස්සේ ආකාත වෙනවා. ඒක මට. මම කයි කියනකොට හදම බයයි. හන්තාන කඳු වෙලේ ශ්‍රී ලංකා ටී-ෂර්ට් එක ඇඳගත්ත දවසේ ඉඳලා ශ්‍රී ලංකාවට වගා. මොනවද ශ්‍රී ලංකා? cricket, what is cricket? I don't know. I don't know cricket. There must be a bit of me who wants to lose. I realize that you are the sunlight in my life, and I think that I need you to shine by my side. You've been nothing but good to me. How could I not see? Should've wrapped you in my arms. Should've never let you go, let you leave. I realize that you are sunlight in my life. And I think that මේ ජිම් ගිය කට්ටියක් එනවා කැලරීස් පුච්චගෙන එනවා දෙන්නෙක් කෙලින්ම ජාත්‍යන්තරයට යන්නේ කෙලින්ම ජාත්‍යන්තරයට යන්නේ කො අරු අන්න බැස්ස කඩේ. පොඩක් එහාට වෙන්න ඕන මම එහාට වුණා. මම මේක යාපෑරේ. මම බාන්න දෙන්නේ ජිම් ගිහිල්ලා ඇවිල්ලා කැලරිස් බර්න් කරලා දැන් සෙල්කෑම හදනවා සෑහෙන දවල්ට ගන්න. කැලරිස් ටිකයි. මොකද යන්නේ? එහෙම උනේ. Sudhir is planning to join Samanpai kitchen very soon As the head chef. as the head chef. He's trying to prove himself. ශ්‍රී ලංකා ටී-ෂර්ට් එක ඇඳගත්ත දවසේ ඉඳලා ශ්‍රී ලංකාවට වගා. මොනවද ශ්‍රී ලංකා? cricket, what is cricket? I don't know. I don't know cricket. Huh? මේ ඉන්නේ දාලා යන යාළුවෝ මූණ පේන්නේ නැහැ හොඳ වෙලාවට. මෙයා try කරනවා සමන්පායේ chef වෙන්න නැතුව ඉන්න. මේ ඇවිල්ලා monkey monkeys hari busy monkey. ලංකා ටී-ෂර්ට් එක ඒක කළුපා ඉන්දියස් වෙරි විචේලික ආ අන්නේ ඉතින් 9ටද? මේ උඹට මේව කරන්න තිබුණේ මේ ඔබ බස්සල උඩ ගිහලා ඉතින් අපි යන්න බලන්දින් බීලා ආයන්නේ බැඹුලා. ඒක යන්න බස් ගන්න. පික්නියක් මොකද ගන්න උඹ බයික් එකක් දුන්නා හා බයික් එක ආවේ? ඔව් බණ්ඩාරවල මේ අවස්ථාව අපිට ලබා දුන්නට අපේ ප්‍රබෝධ මහතාට අපේ ප්‍රණාමය කරනවා. ඒ වගේම අපේ සමීර සහෝදරයාට අපි අපේ අද පොතේ කෘතඥතාවය පළකරි දෙන්නා මේ අවස්ථාව සමීර මහතාට අපි අපේ කෘතඥතාවය පළ කරනවා සම්මාදික නැත්තම් පුළුවන් පෝස්ට් එක කියන්න ඒ උඩට දාලා කිව්වේ බලාපොරොත්තු වෙන්න. දන්නේ නැහැ කියලා නිකන් තව එකක් වෙන්නේ. හරි අන්න වාරි මාර්ගෙන් ආපු කාන්චනා කියලාද කිව්වේ යා ඔය. හරි ටික
මුදේ නිමුත් ගාලා මුෂි කියන්නේ ශීර්ෂ සුපර්ස්ටාර්වටි පළවෙනි තරගකාරී වශයෙන් පැමිණි වාරිකා ගුරුවරයාගේ අධ්‍යක්ෂිකා 65 ගායකයාගේ ගායිකා කන්ටරි පොළොවේ අපි සාදරයෙන් මේ අවස්ථාවේ මිනිසුන්ගේ මට අපුඩි ගන්න බෑ මුවෙද්දි. තමයි මේ අවස්ථාවේදී අපි ප්‍රථමයෙන් ප්‍රංශයේ සිට පැමිණි විශාරද MBBS STS FPS UPS FUCK විශාරද සුනිල් පෙරේරාට මේ අවස්ථාවේ මම හොරි වදිනවා. ඇත්තටම ඔයා හොඳට ගායනා කරලා සින්දු ගායනා කරලා කියන්නේ මේ දුවර ඔක්කොම මුල් ගායිකාවෙක්ට සෑහෙන සාධාරණයක් කරනවා. මේ මම හිතනවා මම බලාපොරොත්තු දන්නේ නැහැ අමතකයි. හයි නෝට්ස් එහෙම ලස්සනට ගායනා කරා. මම හිතනවා මගේ කණ්ඩායම දෙයි කියලා. මෙයා ගාවට මොකද ඔයා මගේ වොයිස් එකට මට ඔයාව ට්‍රේන් කරලා ගන්න පුළුවන්. මේ voice name 60+. ඔයා ට්‍රේන් කරන්න දෙයක්වත් නැහැ. ඔයා මොකද මම හිතන්නේ මට වැඩ අඩුයි. ඔව්. ඔයා අපේ කණ්ඩායම දෙන්න. ඔබට දීර්ඝ ගමනක් යන්න පුළුවන්. එහෙනම් මම මෙයා කියන්නේ යවන්න තමයි. මෙතන ඔයාගේ තේරුම මොකද? ගණීය. ඔබ පැයට ලකුණු 10 කීයක් ලබා දෙනවද කියා ප්‍රකාශ කරන්න හොඳයි කියලා සිතනවා. 10 ඔබ කීයක් ලබා දෙනවද ලකුණු? 10 ලබා දෙනවා මේ අවස්ථාවේ සුදීර. දෙවියන් සුවසින් පැමිණි අංගොඩ මානසිකවලින් පැමිණි සමේ පොතලාවන මහතාන ඔහු සම්බන්ධයෙන් කියනවා නම් ඔහු මානසික විශේෂඥ උපාධ්‍යාය සමග ඡායාරූප ශිල්පී විශේෂ කොටට්ටින දොස් මානසික වැඩි සින්න ඔහු ප්‍රකාශ කරන දීපු අදහස් ඔක්කොම සුදීර ප්‍රකාශ කරා. ඔබට ජය. ඔක්කොම ගන්න කොහොම හරි. මගේ කණ්ඩායමට ඉන්න. සුදීර ආයි දවස් තුනකින් පන්සලට යනවා. ගියත් පස්සේ ආකාත වෙනවා. ඒක මට මම කයි කියනකට හදන්න බෑ. මේ අවස්ථාවේ මම ලබා දුන්නා මම ඔබේ ටීම් එකට දැන් දෙනවා මම ෆෝටෝ එකක් ආදිකල සර් මේ මන්ත්‍රාලයේ පාසෙත් මද්දරේ මොනවද කියන්නේ? මත්පැන් පානය කර සිටීම නිසා මේ අදහස් ප්‍රකාශ කිරීම පොඩ්ඩක් අපහසුයි. ඒක අදහස් පොලිසියෙන් අපේ පළවෙනි නෑ විනිශ්චය කර. කියපු ආකාරයට වාරි මාර්ග අධ්‍යක්ෂිකා ගායනය ඉතාමත් ඉහළ මට්ටමක. මට අදක් පටවි වා වා. බගි ගෙදරත් තියා පතුට යනවා. මම ඔබ කැමරා කැමති වුණේ නැහැ. බව දෙන්න නිසා මේ ඒක ලස්සනයි. නංගිලා අපිට පස්සේ නංගිලා පොඩ්ඩක් වගේ වැඩි ළඟට ගන්න. ඉතින් ගෝයි ගන්න. මේ පොඩ්ඩෝ ටික නගලා ඉස්සෙකට බඩි ගාලා ගන්න. ඉතින් අපිට කම්පියුටර් එකක් තියලා ගන්න. ජී. මගේ
හද දුරේ අඳුර